අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදර ඔයාලගේ මේ වගේ ඔරලෝසුවක් බැටරි දාලා වැඩ කරන්නේ නැති වුණාට පස්සේ විසි කරනවා. විසි කරන්නේ නැතුව අපි බලමු තමන්ම කොහොමද මේක ගෙදරින්ම හදාගන්නේ කියලා මේ වගේ ඔරලෝසුවක්. මේකට දැන් මේක බැටරි දැම්මට වැඩ කරන්නේ නැහැ. මේක මේ අලුත්ම ඔරලෝසුවක්. මම ඔයගොල්ලන්ට බැටරි දාලා පෙන්නන්නම් මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. අංගව තියෙනවා 1.5 අලුත් බැටරියක්. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේකේ වෝල්ටේජ් එක 1.6 තියෙනවා. මම මේක දැන් දාලා පෙන්නන්නම් ඔරලෝසුවට. ඔරලෝසුවට හොඳට දාලා තියෙන බැටරිය. ඔරලෝසුව වැඩ කරන්නේ නැහැ. අපි බලමු දැන් මේකේ ඔරලෝසුවේ මැෂින් එක ගලවලා මේ ඔරලෝසුව කොහොමද අපි හදාගන්නේ කියලා. ඒ පැත්තේ ස්ක්‍රූ හතර ගැලෙවට පස්සේ අපිට පුළුවන් මේ පැත්තේ ග්ලාස් එකයි මේ රින් එකයි අයින් කරගන්න. ගොඩක් ඔරලෝසු වල මේ විදිහට තමයි එන්නේ. ඒ නිසා අපි මේකේ කටු ටික කලව ගන්න ඕනේ. මෙහෙම ඇද්දට පස්සේ මේ කටු ටික ගැලවිලා එනවා. අපිට මේවා ඇද වුණොත් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ නට් එකක්. ඒ නට් එක ගලව ගන්න ඕනේ මැෂින් එකේ එහා පැත්තෙන් ගලව ගන්න. මම නෝස් ප්ලයර් එක පාවිච්චි කරලා ඒ නට් එකත් ගෙලෙව්වා. අපිට දැන් මේ මැෂින් එක එළියට ගන්න පුළුවන්. අපි බලමු මැෂින් එක ගලවලා ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපිට හදාගන්න. මේක හරියට ලේසි හදන්න. මේ විදිහට ජියර් වීල් ටික ගලව ගන්නවා. අපි ඊට පස්සේ මේකේ සර්කිට් එක ගලවලා ගන්නවා මේ ආකාරයට. ගොඩක් වෙලාවට වෙන්නේ බැටරි පවර් එන මෙන්න මේ කනෙක්ටර්ස් කොරෝෂන් වෙලා මෙන්න මේ සර්කිට් එකේ මෙන්න මෙතෙන්ට හරියට කනෙක්ට් වෙන්නේ නැතුව යනවා. අපි බලමු ක්ලීන් කරලා මෙතන පොයින්ට් එකක් ක්ලීන් කරනවා. බලමු බැටරිය දාලා මෝටර එක කරගෙනද කියලා ඔරලෝසුවේ. මේ තියන්නේ ඔරලෝසුවේ මෝටර එක පර්මනන්ට් මැග්නට් එකත් එක්ක තියෙන. ඔයාලට පේනවා දැන් ඔරලෝසුවේ මෝටර එක වැඩ කරනවා. අපි ආයි සර්කිට් එක හොඳට ක්ලීන් කරගෙන
මෙතන හොඳට ක්ලීන් කරා මෙහෙම. ක්ලීන් කරලා මෙතනත් මේ පින් දෙකේ ටෙන්ෂන් ටිකක් වැඩි කරලා කොරෝෂන් තියෙනවා නම් අයින් කරා. එතකොට මේ විදිහට තමයි මේ ඔර්ලෝසු වැඩ කරන්නේ නැතුව යන්නේ. එතකොට ගොඩක් කට්ටිය කරන්නේ ඔර්ලෝසු අයින් කරලා අලුත් ඔර්ලෝසුවක් ගන්න එක. ඒක ගොඩක් අපරාධ වැඩක්. මේ වගේ තව වෙනවා මෙන්න මේ තියෙන ක්‍රිස්ටල් එක මේ තියෙන සෝල්ඩර් වලින් ඩ්‍රයි වෙනවා. ඩ්‍රයි වුණාට පස්සේ මේ ක්‍රිස්ටල් එක ගැලවුණා කියන්නේ මේකේ මේ අයිස් එක වැඩ කරන්නේ නැහැ. එතකොට පුළුවන් සෝල්ඩර් ලයින් එකකින් මේ ක්‍රිස්ටල් සෝල්ඩර් අලුත් කරලා පාස් කරන්න. මට එහෙම ඔර්ලෝසුත් හම්බෙලා තියෙනවා. දැන් අපි මේක ෆික්ස් කරගමු ඔර්ලෝසුව. මේක කරනකොට හරියම පරිස්සමෙන් කරන්න ඕනේ මොකද මේ සියුම් කෑලි තියෙන්නේ. අයි බැටරිය දාලා බලමු මෝටර එක වැඩද කියලා. මෝටර එක වැඩ. අයි මම ඔර්ලෝසුව ඇසෙම්බල් කරගන්නවා. මේ විදිහට හදාගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට පුළුවන් මේ මැෂින් වෙනම කඩේ ගන්න තියෙනවා. මේ මැෂින් එකක් ගෙනල්ලා කෙලින්ම ඔර්ලෝසු වල හයි කරන්න. ගොඩක් වෙලාවට මේ මැෂින් එහෙම වැඩ කරන්නේ නැතුව යන්නේ ඔය වගේ කොරෝෂන් ඇවිල්ලා ඔය ලෙඩින් තමයි ඔර්ලෝසුවේ මැෂින් එක වැඩ කරන්නේ නැතුව යන්නේ. බැටරි දාලා බලනවා. මැෂින් එක වැඩ ඔයගොල්ලන්ට වෙන තප්පර කට්ට කරගෙනවා. මම දැන් ඔර්ලෝසුවේ මැෂින් එක ඔර්ලෝසුව වල ෆිට කරගන්නවා. මේ විදිහට වෂර් එක දැම්මා. මේ විදිහට නට් එක තද කරලා නෝස් ප්ලයර් එකක් පාවිච්චි කරලා නට් එක තද කර ගන්නවා. අතුලත් ක්ලීන් කරගන්න ග්ලාස් එක හයි කරන්න කලින් පොඩ්ඩෙන් කටු ටික හයි කරන්න කලින් ඔර්ලෝසුව හයි කරනවා. ඒ වගේ මිස්ටේක් වෙනවා වැඩ කරනකොට. නම් මම මුලින්ම පැය කට්ට හයි කරගන්නවා. ඊට පස්සේ විනාඩි කට්ට හයි කරගන්නවා. ඊට පස්සේ මම තප්පර කට්ට සෙට් කරගන්නවා. මේ කටු තුන හොඳට ෆික්ස් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ කටු තුනම මෙහෙම ගේන්න 12ට. එතකොට සෙටින්ග්ස් එක හරියනවා. ඊට පස්සේ බලන්න ඕන මෙතනින් කරකවලා තප්පර විනාඩි කට්ට පැය කට්ටේ වදිනවද කියලා. එහෙම වදිනොත් ඔර්ලෝසුව ආයි මගින් නවතිනවා. ඊට පස්සේ තප්පර කට්ට
අනිත් කටුවර වදින්න බෑ. දැන් එහෙම වදින්නේ නැහැ. එතකොට දැන් මම 3ම 12ට ලයින් කරා. දැන් මම ග්ලාස් එක දාලා ඔරලෝසුව හයි කරගන්නවා. ඔයාලටම තේරෙනවා දැන් ඔටෝසුවක් එහෙම වැඩ කරන්නේ නැති වුණාට පස්සේ ආයි මේක අයින් කරලා අලුත් එකක් ගන්න එක අපරාධේ. Tamanටම ගෙදර හදා ගන්න පුළුවන්. මේ විදිහටම බලාගෙන ඔයගොල්ලන්ට අලුත් මැෂින් එකක් රීප්ලේස් කරගන්නත් පුළුවන්. මම දැන් බැටරිය දාලා බලනවා. ඔරලෝසුව හොඳට වැඩ. වෙලාවත් සෙට් කරගන්නවා. විසි කරන්න තියච්ච ඔරලෝසුව තමයි අපි මේ විදිහට හදාගත්තේ. කිසිම වියදමක් නැහැ. ආයි කාලයක් යනකම් මේ ඔරලෝසුව මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. හදිසියේ හරි ආයෙ ඔරලෝසුව නැවතුනොත් අර විදිහට කොරෝෂන් වෙලා තියෙන කොරෝෂන් අයින් කරලා අපිට ඔරලෝසුව හදා ගන්න පුළුවන්. ගොඩක් ඔරලෝසුවල මේ විදිහට කොමන් විදිහට තමයි මේ මැෂින් එකේ ඉන්නේ. ස්පෙෂල් ඔරලෝසුව වල ඇරෙන්න. එතකොට අපිට අලුත් මැෂින් එකක් රීප්ලේස් කරගත්තත් අලුත් මැෂින් එකක් කරන වෙලාව මේ විදිහට රීප්ලේස් කරගන්න පුළුවන්.